තමයි අද අපි අප සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අනුමාන ප්‍රශ්නයක් ත්‍රිකෝණමිතිය ආශ්‍රයෙන් අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමටයි සූදානම් වන්නේ. දැන් ඔයාලට පේනවා බෝඩ් එකේ තියෙනවා ගානක්. මේ ගානේදී කියලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු අණුව sin θ බෙදීම cos θ හි අගය සොයන්න. right. එතකොට අපිට දීලා තියෙනවා θ කියන එක්කෙනා දීලා තියෙනවා 13 සහ 12 5 කියන අගයන් කිහිපය ලබා දීලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා θට සාපේක්ෂව අපි අනිත් පාද ටික මුලින්ම නම් කරලා ඉන්න ඕන. එහෙමනම් මෙයාට අපි කියනවා කර්ණය කියලා. θට සාපේක්ෂව හැම විටම බලන්න. මෙයා කර්ණය. මෙයා කෙලින්ම ඉන්නවා. කෙලින්ම θ කෙලින්ම බලාගෙන ඉන්නවා. එයාට අපි කියනවා සම්මුඛ පාදය. සම්මුඛ පාදය. හරි. එතකොට θ හා බද්ධ වෙලා තියෙනවා. බද්ධ වෙලා තියෙන පාදය අපිට කියන්න පුළුවන් බද්ධ පාදය. බද්ධ පාදය. හරි ළමයි. එතකොට දැන් අපෙන් අහනවා sin θ බෙදීම cos θ හි අගය. එහෙමනම් sin θ කියන්නේ කවුද? sin θ කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය බෙදීම කර්ණය. හරිද? එතකොට sin θ හි අගය අපි ලියද්දී sin θ සමානයි සම්මුඛ පාදය කවුද? 5. කර්ණය කවුද? 13. ඊළඟට අපිට cos θ හොයන්න ඕන. එහෙනම් cos θ එයාගේ අගය හොයන්න කොහොමද? cos θ සමානයි බද්ධ පාදය බෙදීම කර්ණය. මෙයාගේ බද්ධ පාදය කවුද පුතේ? 12. මෙයාගේ බද්ධ පාදය 12. කර්ණය 13. දැන් අපිට කියනවා sin θ බෙදීම cos θ කියලා. මෙහෙමනේ තියෙන්නේ මෙයාව. sin θ බෙදීම cos θ. හරි. sin θ වල අගය කීයද? cos θ වල අගය නොහොමනේ. හරි. දැන් මේ බෙදීම ඔයාලට බෙදීම තියාගෙන කරන්න බෑ. ඉස්සරහට යෑමක් නැහැ. ඒතර මේ බෙදීම මෙහෙම අපි ලියලා තවත් සරල කරගන්න. බෙදීමත් එක්ක ඔයාලා දන්නවා ඉස්සරහට යන්න බෑ. එහෙනම් ඔයාලා බෙදීම වෙනකොට ಗುಣ කිරීම දාන්න ඕන. ಗುಣ කිරීමත් එක්ක පොඩි දෙයක් සිද්ධ වෙනවා. ಗುಣ කිරීමත් එක්ක පරස්පරය එනවා. එහෙනම් පරස්පරය කියන්නේ පුතේ උඩ යට මාරු වීමක්. හරය සහ ලවය මාරු වීමක්. එතකොට මෙතනදී වෙනවා මෙයා උඩට යනවා. ඒ කියන්නේ මෙයා උඩට එනවා 12 15ට යනවා. ඒතකොට 13 උඩට ගිහින් 12 15ට එනවා. ඒතකොට මෙයා කැපෙනවා පුතේ. මෙයාට මෙයා කපන්න පුළුවන්. එතකොට අගය 12න් 5ක් කියලා උත්තරේ. හරි. ඔන්න ඔය විදිහට අපි මේ අනුමාන ප්‍රශ්නය සාකච්ඡා කරලා අවසන්. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.